හායි යාළුවනේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ දිහෙන් ලොග් YouTube channel එක. ඉතින් මම අද vlog නෙමෙයි ටෙක් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මම මේ ළඟදී TWS AirPod එකක් ගත්තා. ඒතකොට මෙන්න මේ තියෙන එක තමයි අද මම ගේන්න යන්නේ. ඒකේ unboxing වීඩියෝ එකක් සහ ඒකේ sound එක ගැන සාමාන්‍ය පොඩි මේකක් මේක හොඳයිද කියලා. මම මේක ගත්තේ දරස් එකකින් මට ඩිලිවරිත් එක්ක රුපියල් 1000ක් ගියා. එතකොට මේක රුපියල් 800 ගණක් වගේ තමයි මේ වෙන්නේ. එතකොට මට ඩිලිවරිට 200 ගණක් ගියා. කොහොම හරි මේ ගානට මේක පාඩු නෑ. මම ඔයාලට මේකේ ෆීචර්ස් ටික කියන්න. එහෙනම් අපි ඉක්මනට මේක අන්බොක්ස් කරගමු. යාළුවනේ මෙන්න මේ අරපුවම අපේ AirPod එකේ තියෙනවා. ඒක ගත්තාම මෙන්න මෙහෙම තියෙන්නේ. එතකොට ඒක අරපුවම හොඳට තියෙනවා. ඊට පස්සේ අපේ එක පෙට්ටි ගත්තාම පෙට්ටි යට ඒක charging cable එක ඇවිල්ලා තියෙනවා. USB to lightning port එකට Apple original port එක තමයි. එන්න ඒක ඇවිල්ලා තියෙනවා අපේ මේ AirPod එක charge කරන්න. එතකොට මෙන්න මේ set එක තමයි ආවේ. එතකොට පැකිං එක ගත්තාම හොඳට පැක් කරලා තිබ්බා මේක. හොඳ මේකක් තියෙනවා. එතකොට මේ පිටිපස්ස තියෙන බටන් එක මේක ඔන් කරන්න පුළුවන්. එතකොට මේ ඇරෙන්න මේකේ quality ගොඩක් හොඳයි. මේ price range එකට. මොන්න යාළුවනේ මම මේකේ එක AirPod එකක් මේ බඩ් එකක් එළියට අරන් පෙන්නන්නම්. එතකොට මේක ලස්සනම quality එකක් තියෙනවා. ලස්සන සහ ඔරිජිනල් එක වගේමයි. උනාට මේක ඔරිජිනල් එක නෙමෙයි ෆේක් එක. ඒ වුණාට මේකේ ඩිසයින් එක නිකන් ඔරිජිනල් එක වගේ අර පොඩි quality එකක් අඩු ගතියක් තියෙනවා ඔරිජිනල් එකට වඩා. ඒ වුණාට ඈතින්ද බැලුවොත් ඇත්තටම ඔරිජිනල් එකක් වගේ මේක. මම නිකන් වගේ තමයි මේ ටෙක් වීඩියෝ එකක් ගෙනාවේ. මට ඉච්චර පුදුත් නෑ ටෙක් වීඩියෝ සෙට් වෙන්නත් නැතුව ඇති. ඕනම් මම මේ AirPod එක ගැන ගත්තු ලස්සන ෂොට්ස් වගේක් මම දැන් වීඩියෝ එක දාන්නම්. ඔන්න ඔයාලා එහෙනම් ඒක බලන්න. Don't wanna sleep in, cause I got something to prove. I gotta take what I hate and finally make a move. I think of you and යාළුවනේ ඉතින් මේ AirPod එක ගැන කියන්න තියෙන්නේ මේ එච්චරයි. මේක මේ price range එකට රුපියල් 1000 ඩිලිවරිත් එක ගොඩක් හොඳයි. මේක මම 800 ගානකට ගත්තේ. ඉතින් මම මේක ගොඩක් පාවිච්චි කරා. ඩ්‍රම් සෙට් එකට ගහන්න වගේ හොඳ ඔඩියෝ quality එකක් තියෙනවා. හොඳ පැහැදිලිව ඇහෙනවා. ඔයාලත් කැමති නම් ගන්න. මම මේ ප්‍රොඩක්ට් එකේ link එක description එකේ දාලා තියන්න. ඉතින් මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. මම vlog එකක නෙමෙයි පොඩි වීඩියෝ එකක් ගෙනාවේ මේක. විනාඩි දෙකක් තුනක් වගේ වෙන්න ඇති මම හිතන්නේ මේ වීඩියෝ එක. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේ ප්‍රොඩක්ට් එකට ආස කට්ටිය ඉන්නවා නම් තව ගන්න ඉන්න යාළුවෝ ඉන්නවා නම් ඒ කට්ටියට ෂෙයා කරලා මේ හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ආයෙ දවසක මේ වගේ තවත් vlog එකකින් හරි ටෙක් වීඩියෝ එකකින් හරි හම්බෙමු. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. බුදු සරණයි දෙවි පිහිට.